ඔහුගේ මළගෙදරට ගොස් නැවත නිවසට යන ටිරාන් හිටියේ බලවත් ශෝකයෙන්. මෙලෙස මධ්‍යම රාත්‍රියේ ශෝකයෙන් නැවිද යන ඔහුට කනත්ත දෙසින් තලු මරණ හඬක් ඇසෙනවා. ළඟට ගොස් බලන ඔහුට දැකගත හැකි වූයේ අලුත වල දැමූ මිනියක් බුදිමින් සිටී. ඔහු දුටුවේ මහසෝනායි. මහසෝන් යක්ෂයා නැත්නම් මහසෝනා ලංකාවේ ඉතා සුප්‍රසිද්ධ ජනප්‍රවාදයක්. අතීතයේ දුටුගැමුණු රජු එලාර රජුව පරදා යුද්ධය ජයගෙන දවස් ගෙවෙද්දී ගෝඨයිම්බර යෝධයා අලුත් නිවසක් තනා ගෙට ගෙවැදීමට ලොකු උත්සවයක් සංවිධානය කළා. මේ සාදයට යක්කුන්ට පවා ආරාධනා ලැබුණා. සාදයේ අමුත්තන් පිළිගත්තේ ගෝඨයිම්බරගේ බිරිය වන සෝනා කුමරියයි. එදින ඒ අසලින් ගමන් කරපු කලු ඇඟපත මනාව වැඩුණු රිටිගල ජයසේනද මේ උත්සවයට අතර ඔහුට ආරාධනා නොකරත් ගෝඨයිම්බර හා ඔහුගේ බිරිය ඔහුව ඉතා සාදරයෙන් පිළිගත්තා. රිටිගල ජයසේන කියන්නේ දුටුගැමුණු කුමරුන්ගේ යක්ෂ සේනාව මෙහෙය වූ ඇතුන් 10කගේ ශක්තිය තියෙන ඔහුගේ නම ඇහුවත් සැවුම බියට පත්වන සේනාධිපතියයි. සාදයේදී මත්පැන් වැඩිවීම නිසා සෝනා කුමරිය වැළඳ ගන්නා ජයසේනට ගෝඨයිම්බර බැනවදින අතර දෙදෙනාගේ රණ්ඩුව සටනක් දක්වා දිග්ගැස්සෙනවා. දුටුගැමුණු රජු දෙදෙනාටම මෙය නවතා දමන ලෙස කීවත් දෙදෙනාම කීවේ තමන්ට වූ ලැජ්ජාව මකා ගැනීමට මෙම සටන පැවැත්විය යුතු බවයි. තම්මැන්නා සුසාන භූමියේදී පැවති සටනට රිටිගල ජයසේන හොඳින් ලකලෑස්ති වී අතර ගෝඨයිම්බර එහි ළඟා වූයේ දුවගෙනයි. පෙරදා හොඳට මත්පැන් වී සටන්දා දවල් වනතුරු නිදා සිටි ගෝඨයිම්බර සටන් බිමට දිවාවේ සටන මතක් වූ විගසයි. ජයසේන 4 රියනක් උස පුද්ගලයෙකු වූ අතර ගෝඨයිම්බර හරියට මෙයින් අඩක් වුණා. සටනට පිවිසි ගෝඨයිම්බර ජයසේනට ආචාර කරනවාත් එක්කම ඇසිපිය ගහන සැනෙන් අහසට පැන ඔහුගේ නිකටට ගෝඨයිම්බරගේ වම් පායෙන් දැඩි පහරක් එල්ල කරනවා. මින් අන්දමන්ද වුණු ජයසේනගේ හිස කඳින් වෙන්වත්ම ඔහුට තමන් නමස්කාර කරන සෙනසුරු දෙවියන් සිහි වූ බව කියවෙනවා. ජයසේනගේ භක්තිය දැනුණු සෙනසුරු දෙවියන් කලබල වී ජයසේනව බේරා ගැනීමට බලසෙකුගේ හිසක් සවි කළ බව කියවෙනවා. සෙනසුරු දෙවියන් කලබලයෙන් ජයසේනට වලස් හිස සවි කර තිබුණේ මූණ පිටුපසට සිටින ලෙසයි. ඒ විදියට නැවත පණ ලැබූ රිටිගල ජයසේන එදින සිට රියන් 81ක් උස යෝධ ඌරකු තම වාහනය කොටගෙන ගමන් කරන මහසෝන් යක්ෂයා බවට පත් වුණා. මොහුට